ගොඩක්ම වැදගත් වෙන කෙනා තමයි මගේ අමාත්‍යාංශය වෙනුවෙන් මේ දිස්ත්‍රික්කේ වැඩ කරන නියෝජිතයා හරියටම හඳුනගන්න. ඒ තමයි අපේ තිලකනාදන් මහත්මයා. ඒ වගේ හැම දිස්ත්‍රික්කයකම අපේ අමාත්‍යාංශයට අපි කෙනෙක් නම් කරලා ඉන්නවා නියෝජිතයෙක් රටේ. මඩකලපුව දිස්ත්‍රික්කයේ මගේ අමාත්‍යාංශයේ නියෝජිතයා තමයි තිලකනාද මහත්මයා. එතුමාගෙනුත් අවසරයි සහභාගී වෙන හැමෝගෙම අවසරයි. ඉතින් අපිට අපේ අමාත්‍යාංශයේ ටිකක් ලොකු එකක් විශාල අමාත්‍යාංශයක් කෘෂි කර්මය පශු සම්පත් කියවමත් ගොඩක් විශාලයි. ඊළඟට ඉඩම් වාරි මාර්ග කොහොමද මහවැලිත් තියෙනවා. මහවැලි දැන් මේ ඊයේ පෙරේදා වෙච්ච සංශෝධනයකින් පස්සේ කුරුඳු දෙපාර්තමේන්තුවත් මේ අමාත්‍යාංශයට අපේ ජනාධිපතිතුමා සම්බන්ධ කරලා දීලා තිබෙනවා. තේම් බැලුවම විශාල වැඩ කොටසක් අපිට කරන්න තියෙනවා. ඉතින් අපිට තමයි වගකීම තියෙන්නේ ජනතාවට ආහාර සැපයීමේ වගකීම. ඒක අපේ අමාත්‍යාංශයේ වැඩක්. ජනතාවට කන්න දෙන්න ඕන. හොඳට පෝෂ්‍යදායී විදියට කෑම බීම ටික ලබා දෙන එක අපේ වගකීමක්. ප්‍රධාන වගකීම. ඉතින් අපිට ඒක හරියට කරන්න බැරි වුණොත් කන්න බොන්න දෙන්න පිට රටින් ආහාර කෑම බීම ගේන්න සිද්ධ වෙනවා. ඒ නිසාම දැන් අපේ වසන්ත සමරසිංහ ඇමතිතුමා එතුමා පාරිභෝගික කටයුතු පිළිබඳ ඇමති. දැන් මම ඔය කියපු ඇමති අර කෑලි මම ගොඩක් කිව්වේ ඒ ඇමති. ඉතින් අපි දෙන්නාම මූලිකයෝ බවට පත් කරලා ජනාධිපතිතුමා අපි දෙන්නටම සම්බන්ධ ආයතන වල නිලධාරීන් ඔක්කොම එකට එකතු කරපු සභාවක් තියෙනවා. ඒක අපි සති දෙකකට සැරයක් රැස් වෙනවා. ඒ කමිටුවේ වගකීම තමයි ආහාර සුරක්ෂිත කරන එක. රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතභාවය. ඒක තමයි අපේ ජොබ් එක ඒ කමිටුවේ. එතකොට අපි අර නිලධාරීනුත් එකතු වෙලා දේශපාලන වශයෙන් වසන්ත ඇමතිතුමාත් මාත් සම්බන්ධ වෙලා තව අපේ නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ඇමතිතුමාත් සම්බන්ධ වෙනවා. ඉතින් අපි සති දෙකකට සැරයක් එකතු වෙලා සාකච්ඡා කරනවා කෑම බීම සම්බන්ධ ප්‍රශ්න. සහල් ඇද්ද? දැන් මදිද? කොච්චරක් වගා කරලාද? ඒ වගාවෙන් කොච්චරක් අස්වැන්න එයිද? ඔයගේ හැම එකක්ම එළවලු සම්බන්ධ ප්‍රශ්න, කිරි, මස් මාළු, ඒ වගේ මේ හැම පැත්තක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කරලා අපේ නිෂ්පාදනය මදි කියලා යමක් අපිට පේනවා නම් ජනතාවට කන්න බොන්න දෙන්න අපේ රටේ නිෂ්පාදනය මදි කියලා අපිට පේනවා නම් මේ සාකච්ඡාවේදී අපි එතනින් තීරණය කරනවා මෙන්න මේ දේවල් මෙච්චර ප්‍රමාණයක් පිට රටින් රැගෙන යුතුයි. එතන තමයි ඒ සාකච්ඡාව වෙන්නේ. එහෙම සාකච්ඡා වෙලා එතනින් ඒ තීරණය අරගෙන
අපි ඇමති මණ්ඩලයට ඉදිරිපත් කරනවා මේ දේවල් මෙච්චර ප්‍රමාණයක් රටට පිටින් ගේන්න අවශ්‍යයි. නැත්නම් ජනතාවට කන්න බොන්න ඉග වෙනවා. බඩු මිල ඉහළ යනවා. ඒවා පාලනය කරන්නත් ඕන. මේක ලොකු අමාරු වැඩක්. සරල නෑ. අපි කොච්චර මහන්සියලා වැඩ කරත් උත්සාහ කරත් කොහෙන් හරි හිටපු ගමන් මිස්පාරක් වෙනවා. එහෙම අවස්ථා එනවා. ඉතින් දැන් අද මේ ප්‍රදේශය ගත්තොත් අපි ගමු ප්‍රධාන වශයෙන් වී වගාව. දැන් අද අපි මේක විවෘත කරනකොට මේක සම්බන්ධ වී වගාවත් එක්ක ප්‍රධාන වශයෙන්. දැන් ඇත්තටම ගත්තොත් අපේ රටේ වී වගාවට යට කරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති. වී වගාවට යට කරලා තියෙන කුඹුරු ප්‍රමාණය හොඳටම ඇති. දැන් ඕන කරලා තියෙන්නේ අපේ කුඹුරු වල අස්වැන්න වැඩි කිරීම. අස්වැන්න වැඩි කරන්න ඕන. දිගට අලුත් කුඹුරු හොය වගා කර යන්න ඕන නෑ. එහෙම අවශ්‍ය නෑ දැන්. දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ වගා කරන කුඹුරු වල වී අස්වැන්න ඉහළ දමා ගැනීම. ඉතින් ඒ සඳහා අපි අලුත් වැඩපිළිවෙලක් මේ මාස් කන්නේ ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. අපිට දිගු කාලීන ඉලක්කයක් තියෙනවා 2028 අවුරුද්ද වෙනකොට අපේ රටේ කෑම බීම ටික සම්පූර්ණ කරගන්න. විශේෂයෙන් පිට රටින් හාල් ගෙන්නන්නේ නැති තත්වයකට සම්පූර්ණයෙන්ම පත් කරගන්න අපි සලස්ම කරනවා. මොකද දැනුත් අපිට ගේන්න වෙලා තිබෙනවා. දැන් මේ ඊයේ පෙරේදත් මේ දිනවලත් එක්තරා සහල් වර්ගයක් අපි ගේනවා. යම් ප්‍රමාණයක් වැඩිපුර නෙමෙයි. ඔයගොල්ලෝ අහලා ඇති කීරි සම්බා. කීරි සම්බාම අපිට ගේන්න බෑ. කීරි සම්බා වලට කිට්ටු එකක් අපි මේ දවස්වල යම් ප්‍රමාණයක් ගේනවා. මොකද විශාල වශයෙන් මිල ඉහළ ගිහිල්ලා නිසා පාරිභෝගිකයාට ඒවා මිලදී ගන්න ටිකක් අමාරුයි. ඒවා ගොඩාක් ඕන වෙන්නේ හෝටල් වලට, උත්සව අවස්ථාවලට වගේ තමයි ගොඩක් අවශ්‍ය වෙන්නේ. ඒකට හේතු වෙලා තියෙන්නේ අපේ රටේ ගොවි ජනතාව මේ වෙනකොට කීරි සම්බා වගා කරන ප්‍රමාණය මදි. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ පැත්තේ මොනවද වැඩිපුර වගා කරන්න කියලා මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ තමයි දන්නේ. නාඩු තමයි රටේ ජනතාවගේ 80ක් 90ක් විතර ආහාරයට ගන්නෙ. ඒතර පහුගිය කාලේ ලැබිච්ච මිලත් හොඳයි. ඒතර ඒ මිල හොඳ වෙනකොට ඒ වර්ගය වැඩිපුර වගා කරන්න පෙළඹෙනවා. අපි කොච්චර කිව්වත් කීරි සම්බා වගා කරමු කියලා ඒකට පොඩ්ඩක් පෙළඹෙන ප්‍රමාණය අඩුයි. එනිසා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා පුළුවන් නම් මේ පැත්තේ ටිකක් කීරි සම්බා ටිකක් වැඩිපුර වගා කරන්න බලන්න. නැත්නම් අපිට ඒක පිටින් ගේන්න වෙනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඒ පැත්ත ගැන කල්පනා කරනවා නම් ඒක රට පැත්තෙන් හොඳයි. එකම දේ කීරි සම්බා වල අක්කරයකින් ගන්න පුළුවන් අස්වැන්න නාඩු වලින් ගන්න ප්‍රමාණයට වඩා අඩුයි. ඒතරයි ප්‍රශ්නේ තියෙන්නේ. නමුත් ඒකට වැඩි මිලක් හම්බ වෙනවා. නාඩු වලට වඩා වැඩි මිලක් කීරි සම්බා වලට හම්බ වෙනවා. ඒ නිසා අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මග පෙන්වීමත් එක්ක අපි තමුන්නාන්සලාගෙන් ඉල්ලනවා ඒ රටට ඕන කරන දේවල් ඒ කන්නට පොඩ්ඩක් බල වගා කරන්න. අපේ නිලධාරීනුත් එක්කත් සම්බන්ධ වෙලා අවශ්‍යතාවයට අනුව වගා කිරීම කර ගැනීම අත්‍යවශ්‍යයි. පුරුද්දට වගා කරලා දැන් හරියන්නේ නැහැ. අපි තාම ගොඩක් වෙලාවට පුරුද්දට තමයි වගා කිරීම කරන්නේ. ඉතින් අපිට ඕන කාලා බීලා ඇඳලා නටලා hina වෙලා තමන්ගේ ජීවිතයේ අනෙකුත් කටයුතු හොඳින් කරගෙන තවත් එකක් තියෙනවා මම ඒක කියන්නේ ඒවත් කරගෙන ඊටාම හොඳින් සතුටින් ජීවත් වෙන්න තමයි අපිට ඕන. වෙන මොකක්වත් නෙමෙයි.
රජයේ වගකීම ඒක සම්පූර්ණ කරන එක. රජයේ වගකීම ඒවට ඉඩ ටික හදලා දෙන එක. ඉතින් ඒ කටයුතු ටික කරගන්නකොට අපිට අද මේ වාරි ව්‍යාපෘතිය විවෘත කරන්න ලැබිච්ච එක ඒ අපේ කටයුත්තට ලොකු හයියක්, ලොකු ශක්තියක්. ඉතින් අපිට සමාජයක් විදිහට සතුටින් ජීවත් වෙන්න නම් අපි පැති කීපයක් හොඳින් හදා ගන්න ඕන. එකක් අපේ රටේ දේශපාලනය හොඳින් හදා ගන්න ඕන. දැන් අපි එක කරගෙන යනවා. තමුන්වන්සලා දන්නවා. ලංකාවේ පළවෙනි වතාවට හොරකම, වංචාව, දූෂණය, නාස්තිය නැති දේශපාලනයක් අපි ගොඩනගලා තියෙනවා. කවුරුත් විශ්වාස කරේ නැහැ අපේ රටේ දේශපාලනය විශාල පිරිහීමකට ලක් වෙලා තිබ්බා. දේශපාලඥයා කිව්වොත් හොරා. දේශපාලඥයා කිව්වොත් මේ අනිකට එකෙන් ගසා කන එක. මේක ආදද්දි. දේශපාලනයා කිව්වොත් මේක ඉවුරු කඩලා විනාශ කරලා වැලි ගොඩ දාලා දන්නත්තර කරනෙමු. ඉවුරට මොකද වෙන්නේ? ගොවියට මොකද වෙන්නේ? එයා මොකොත් හදන්නේ නැහැ. දැන් මේක ගැනත් මට පැමිණිලි ගොඩාක් ඇවිල්ලා තියෙනවා වැලි ගොඩ දැමීම ගැන. අපිට එනවනේ. හරි. හැබැයි වැලිත් ඕන. වැලිත් අවශ්‍යයි. වැලි නැත්තම් අපේ රටේ ගයක් හදාගන්න එක එතන ඉඳන්ම මේසන් බාසුන්යාගේ වැඩ හાર્ඩ්වෙයාර් එකේ සිමෙන්ති විකිනනවද නැද්ද? යකඩ ටික විකිනනවද? අරකද මේකද කියලා. ඒ කියන්නේ මේක විශාල කර්මාන්තයක්. දැවන්ත වැඩක්. දැන් මේකටත් වැලි ඕන උනානේ. මේකටත් වැලි ඕන උනානේ. ඒසා වැලි කියන්නේ අපේ රටේ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක්. දැවන්ත කර්මාන්ත ක්‍රියාවලියකට අත්‍යවශ්‍යයි. ඒසා අපිට වැලිත් ඕන. හැබැයි අපි වැලි ගන්නකොට අර තිරසර සංවර්ධනයක් කියන්නේ අපේ ගඟත් බේර ගන්න ඕන. ඇලත් බේර ගන්න ඕන. වැවත් බේර ගන්න ඕන. වැලි ටික ගන්නත් ඕන. ඒ නිසා ඒක හොඳ කළමනාකරණයකින් තමයි වෙන්න ඕන. නමුත් මේ ගඟ දිහා බලද්දි මේක දිහා බලද්දි හොඳට පේනවා එහෙම එකක් වෙලා නෑ. අයාලේ වැඩේ සිද්ධ වෙලා තියෙනවා. අයාලේ ගසා කාලා තියෙනවා. උඩ විවිධය සම්බන්ධ ඇති. දැන් ඒක අපි වෙනස් කරන්න ඕන. දැන් මේක හොයලා බලලා පිළිවෙලකට හොඳ විදියකට හරි විදියට මේක කරගන්න ඕන. ඒකට ඕන කරන දේශපාලන සංස්කෘතිය දැන් අපි හදලා දී. දේශපාලඥයා දැන් රටේ සංවර්ධනය, අනාගත පැවැත්ම, මේ ඇලවේලි වල ආරක්ෂාව, ගංගා වල ආරක්ෂාව, වැවේ ආරක්ෂාව ඔයගලන්ට පේන ඔක්කොම යාලේ ගිහිල්ලා තින්නේ. හරි. වැවක් ගත්තොත් අපේ අජිත් මහත්තයා දන්නවා වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ වැව් වල මිනිස්සු පදිංචි වෙලා හෝටල් ගහලා ව්‍යාපාර කරනවා ඔක්කොම වනසලා තියෙන්නේ. වැවත් වනසලා, කැලෙත් වනසලා නේද? ඇලත් වනසලා ඔක්කොම වනසලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක මේ අපිට සතුටින් ජීවත් වෙන්න අර මං කලින් කිව්වා වගේ හදාගන්න ඕන උනාට මේක ලොකු වැඩක්. කන්න මොන ටික විතරක් හැදුවා කියලා සතුටින් ඉන්න බෑ. ඉතින් අපි දේශපාලන සංස්කෘතිය රටේ හොඳින් හදාගන්න ඕන. ඒක අපි කරගෙන යනවා. ඒක තමුන්නාන්සලට පේනවා. ඒ ගැන කවුරුත් සතුටින් ඉන්නේ. ඒ දේශපාලන පැත්ත එකක් මං කිව්වේ. ඊළඟට දැන් අපේ ආර්ථික පැත්ත. අපිට කරුණු හතරයි තියෙන්නේ රටේ හදන්න. ආර්ථික පැත්ත හදන්න ඕන. දැන් ඒකට අපි අත ගහගෙන පරිස්සමි. තෙල් පෝලිං එන්නේ නැති වෙන්න. කිරිපිටි පෝලිං එන්නේ නැති වෙන්න. ගෑස් පෝලිං එන්නේ නැති වෙන්න. බොහෝම පරිස්සමට අර වැටිලා තිබුණු තැන ඉඳන් මේක කළමනාකරණය කරගෙන යනවා. ආර්ථික පැත්ත. අපි කියන්නේ තාම අපි මහා ලොකු ආර්ථිකයක් ගොඩනගලා කියලා කියන්නේ. දැන් මේ වැටිච්ච රටක් ක්‍රමානුකූලව ටික ස්ථාවර කරගෙන යනවා. දැන් පොඩි ස්ථාවරයක් හදලා තියෙනවා. දැන් අපි ඉදිරියට යන්න ඕන. ඒ ආර්ථික පැත්ත. දැන් මේ ඉදිරියේ එන අයවෙන් ගම්මට ගොඩාක් සල්ලි එනවා. වැඩවලට. ගම ඉලක්ක කරලාම එනවා. ගොඩක් මුදල් වෙන් වෙනවා. ඉතින් වියදම් කරගන්න ඕන. හරි විදියට. ඒකට අපිට දේශපාලඥයෝයි, නිලධාරීනෝයි, ජනතාවයි තුන්ගොල්ලම හොඳ හැඟීමකින් එකට බද්ධ වෙලා වැඩ කරොත්
අපිට කෙටි කාලයක් තුල මේ ආර්ථිකයේ තියෙන අමාරුකම් හදා ගන්න පුළුවන්. දැන් මට අද එනකොට ගොඩක් දුක හිතුණා. මං ආවේ ලොකු දුර ගමනක් ආවේ. මෙතන මේ අරන්තලාව හරිය එනකොට ඒ හරිය මං දැකපු ජනතාව හරිම දුප්පත්කමින් ජීවත් වෙනවා කියලා පේනවා. බැලුවම පේනවා පාර එනකොට. ඒගොල්ලන්ගේ ශරීර දිහා බැලුවම, ඇඳුම් දිහා බැලුවම, පාරේ අයින එනකොට ගෙවල් දිහා බැලුවම හරි. අර පාරයි නිතිය චූටි ළමයි ඉන්නවා මොන හරි විකුණනවා. රටක විකුණනවා පැකට් තියාගෙන. හරි. ඒක පේනවා අපිට අර ඒක අපිට දැනෙනවා. ඒතර අපිට දැනෙනවා මේ තාම මේ දුප්පත් මිනිස්සු තාම කොච්චර ඉන්නවද? ඇත්ත. ආර්ථික පැත්ත ගත්තම තාම අමාරු තැනක තියෙනවා. ඉතින් අපි ඒක වැටෙන්න නොදී තව කඩකට ඉවරයි. වැටෙන්න නොදී ක්‍රමානුකූලව මේක හදාගෙන යන වැඩසටහනකට යනවා. අර දේශපාලන පැත්ත හොඳ නිසා දැන් අපේ රාජ්‍ය සේවයත් වැඩ කරන්න උනන්දුවක් තියෙනවා. දේශපාලඥයෝ හොඳ වෙනකොට රාජ්‍ය සේවයත් හොඳ වෙනවා. දේශපාලඥයෝ නරක වෙනකොට රාජ්‍ය සේවයත් ටිකක් කුණු වෙනවා. ඒක වළක්වන්න බෑ. ඒක රාජ්‍ය සේවය නෙමෙයි පළවෙනි වැරද්ද. පළවෙනි වැරද්ද දේශපාලනේ. එන්න පළවෙනි වැරද්ද හදනකොට දෙවෙනි වැරද්දත් ටික හැදෙනවා. ජනතාවත් උනන්දුවෙන් සම්බන්ධ වෙනකොට අපි තුන්ගොල්ලන්ට එකතු වෙලා මේක ඉදිරියට ගෙනියන්න පුළුවන්. තුන්වෙනි පැත්ත සමාජය. දැන් සමාජයේ ලොකු ප්‍රශ්නයකට දැන් අපි අත ගහලා දිනවනේ. මත්ද්‍රව්‍ය ප්‍රශ්නේ සමාජ ප්‍රශ්නයක්. අපි කියන සමාජයේ බිඳ වැටිලා. සමාජයේ මිනිස්සු අතර සම්බන්ධතාව බිඳ වැටිලා. අපිට හරියට දැන් කේන්ති යනවා. කොස්සලංගෙන් මැස්ස යන්න බෑ. ඒ සමාජයේ බිඳ වැටලා තියෙන්නේ. එක්කෙනෙක් රුස්සන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයක් අල්ලපු ගෙදර කෙනත් එක්ක කතා කරන්නවත් හිතෙන්නේ නැහැ. ඒ තරමට අපේ සමාජය පිරීලා තියෙනවා. සමාජයේ ජාතිවාදය නිසා පිරී වුණා, ආගම්වාදය නිසා පිරී වුණා, මත්ද්‍රව්‍ය නිසා පිරී වුණා. හරි. එතකොට දැන් ජාතිවාදයට අපිට දෙන්නෙම නැහැ. කිසි තැනක ජාතිවාදයකට ඉඩ දෙන්නේ නැහැ. දුටු තැන මර්ධනය කරනවා. ජාතිවාදයට ඉඩ දෙන්නේ නැහැ. කුමන ජාතිවාදයකට? ඒ සමාජය මේව කරගන්න ඕන. ආගම්වාදයට ඉඩ දෙන්නේ නැහැ. ඕන කෙනෙකුට තමන් කැමති ආගමක් ඕකේ. ප්‍රශ්න නැහැ. ඒක තමන්ගේ වැඩ. සමාජය කඩාවැටලා තියෙනවා. ඒතර ඊළඟට ගත්තොත් ඒකේ මත්ද්‍රව්‍ය කියන්නේ අද වසංගතයක්. දවන්ත වසංගතයක්. ඉස්කෝලේ ඇතුළට ඇවිල්ලා තියෙන්නේ. විශ්වවිද්‍යාලත් එහෙමයි දැන්. විශ්වවිද්‍යාලත් ඒ තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. හැම තැනම වසංගතයක් ඉදිරියට පැතිරලා තියෙනවා. සමාජය කඩාවැටලා තියෙනවා. ඒකත් දැන් අපි සුවපත් කිරීම ආරම්භ කරලා තියෙනවා. ඊළඟට සංස්කෘතික පැත්ත. පෙරහැර නතර වෙලා සමහර පහුගිය කාලේ නේ. පන්සලේ කටයුතු අඩපණ වෙලා සංස්කෘතික පැති අවුරුදු උත්සවයේ කඩාගෙන වැටිලා ඒවා අපිට හරියට කරගන්න බෑ. ඒවට අපිට ආර්ථිකය ආයි බලපාලා. ඒවට විවිධ බාධා සංස්කෘතික පැති වලට. ඉතින් ඔය හතර විතරයි තියෙන්නේ. ඔච්චරයි. රටක තියෙන්නේ ඔච්චරයි වෙන මොකුත් නැහැ. ආර්ථික, දේශපාලන, සමාජ, සංස්කෘතික. හරි. අපි පරිසරයත් ආර්ථිකය ඇතුළට මම මේ දාලා තියෙන්නේ. පරිසරය කියන එකත් ඕන්න වෙනම කතා කරන්නත් පුළුවන්. ආර්ථිකය කියන එක ඇතුලේ ඒක කතා කරන්නත් පුළුවන්. ওই ටික අපි හදා ගන්න ඕනේ. පරිසරයත් කඩා වැටිලා ඒක ආර්ථිකයේම කොටසක්. ඒ නිසා විනාශ වෙච්ච රටක් තමයි අපිට සුවපත් කරගෙන ඉදිරියට යන්න තියෙන පරිස්සම. තාම පරිස්සම කරන්න වෙලා තියෙනවා. හරි මොකද අපි ඉන්නේ නරක තැනක නිසා හරි පරිස්සමින් ඒක කරන්න පොඩ්ඩ එහෙම වුණොත් ආයි කඩම්බැලි. එහෙම තත්ත්වෙදී ඒ නිසා අපි ජනතාවට ඕන කරන ඔක්කොම තාම මේ අවුරුද්දක කාලය තුල සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා නැහැ. අපි ඒවට පදනම දාලා තියෙනවා. ෆවුන්ඩේෂන් එක. අඩිතාලම දාලා තියෙනවා. හැම පැත්තකින්ම අඩිතාලම් සකස් කරගෙන තිබෙනවා. ඉතින් මේකත් එහෙමයි. වාරි මාර්ගය කියන්නේ අපේ අර ආහාර සුරක්ෂිතතාවයේ වෙනුවෙන් බීමට අවශ්‍ය කරන වතුර ටික, කෘෂිකර්මයට අවශ්‍ය කරන වතුර ටික, නාන්න අවශ්‍ය කරන වතුර ටික, සතා සිව්පාට අවශ්‍ය කරන වතුර ටික. ඒ ටික අපේ වාරි මාර්ගයේ වගකීමක් විදිහට තියෙනවා. හැම පැත්තෙම විනාශල ඇලවේලි අර මං කලින් කිව්වා කැරිලා බිඳලා විනාශල වැලි ගොඩ දාලා මහා වැලියත් ඉවරයි.
හරි. දැන් ත්‍රිකුණාමල පැත්තේ වැලිගොඩ දානවා නවත්තන්න උනා. පහුගිය දවස්වල. දැන් මෙහෙටත් සමහරලාට එනවා. මේක නවත්තලා දෙන්න කියලා කියනා ඉන්නවා. මම කියන්නේ එකපාරට නවත්තන්න කලබල වෙන්නත් එපා. මොකද විශාල කර්මාන්තයක් මේ. විශාල කර්මාන්තයත් එක්ක බැඳිලා තියෙනවා. හරි පරිස්සමින් ඕන එක හැන්ඩල් කරන්න, බේරන්න. හිතන්නකෝ වැලි නතර වුණා කියලා. අපි දුමු මඩ කලපුවට මොකද්ද? අම්පාරට වැලි හිගයක් එනවා. ආර්ථිකය නතර වෙනවා. ආර්ථිකය නතර වෙනවා, සෙල්ලන්නේ නැහැ. ලොකු කොටසක් නතර වෙනවා. ඒ නිසා අපිට වැලිත් ඕන, මෙයා බේරගෙන යන්නත් ඕන, වාරි මාර්ගෙත් ඕන, හැම පැත්තක්ම හිතලා තමයි වැඩ කරන්න වෙන්නේ.
அதுமே அணிக்கட்டை ஊற்றின முகத்து வாடுதானே. நாட்டில் உணவு உற்பத்தியை தன்னிறைவு செய்வதற்காகவும் அதை தவிர இந்த நாட்டிலிருந்து வெளிநாடுகளுக்கு ஏற்றுமதி செய்வதற்காகவும் நமக்கு போதிய அளவான வளங்கள் இந்த நாட்டில் இருக்கின்றன. நீர்வளம், நிலவளம் போதிய அளவு இருக்கிறது. ஆனாலும் அவற்றை அபிவிருத்தி செய்வதனூடாகவும் அவற்றிலிருந்து மேம்படுத்தப்பட்ட விவசாய முறைகளை கையாள்வதனூடாகவும் இந்த நாட்டின் உணவு உற்பத்தியை மேம்படுத்த முடியும் என்ற வேலை திட்டத்தின் கீழ் அரசாங்கம் இப்பொழுது இவ்வாறான சிறிய சிறிய வேலை திட்டங்கள் கூட கைவிடாமல் அனைத்து நீர்ப்பாசனத்துறை சார்ந்த வேலை திட்டங்களை செய்து வருகிறது. குறிப்பாக முன்னணி ஆறு வேலை திட்டம் தொடங்கப்பட இருக்கிறது. எனவே இந்த மட்டக்களப்பு மாவட்டம், அம்பாறை மாவட்டம் இணைந்த இந்த பகுதியிலே மக்களுடைய விவசாய நீர் தேவையை பூர்த்தி செய்வதற்கான இந்த இன்றைய அணைக்கட்டு திறப்பு ஆனது மிகவும் மகிழ்ச்சிகரமானதும் இந்த நாட்டின் மிக முக்கியமான அபிவிருத்தி படிக்கற்களில் ஒன்றாகவும் நான் பார்க்கிறேன். மிக்க நன்றி. අද මේ අනිකට එක විවෘත වුණා. ගොවියෙක් වශයෙන් ඔයාලට මොකක්ද දැනෙන්නේ? මට ගොවියෙක් විදියට ලොකු සතුටක් ලැබෙනවා. මොකද ඉහළ ජලාශ දෙකක් තිබෙනවා. ඒ ජලාශ දෙකේ වැඩි වතුර ගලා බසින ප්‍රධාන ඇල මාර්ගයේ හරස් කළා තමයි මේ දැවැන්ත අමුණ අලුතෙන් නිර්මාණය කරේ. මොකද හේතුව
මේක මීට ඉහත වසර ගානකට උඩදී තිබුණ පැරණි යමුණක්. මේ පැරණි යමුණ මීට වසර 3කට ඉහතදී ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග ජලය වර්ෂාව වැඩි වුණා. ජලය වැඩි වීමෙන් විනාශයටපත් වුණා. ඊට පස්සේ බලපුවාම මේ අක්‍ර 350ක 400ක විතර ප්‍රමාණයක යායක් පවුල් පිටින් අනාථ වුණා. ඊට පස්සේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා රාජ්‍ය ආයතන ඇවිල්ලා බලලා කම්පණයකටපත් වෙච්ච මොහොතේ ශ්‍රී ලංකාවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් ඒ වගේම මඩකලපුව වාරිමාර්ග කාර්යාලයේ අධ්‍යක්ෂතුමත් කලවංචකොඩි වාරිමාර්ග නගර ඉංජිනේරතුමත් අපිට කලින් ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා මේ දැවැන්ත භීෂණය අපරාධය බලලා ඒගොල්ලෝ ක්‍රියාත්මක වෙලා අසරණ ගොවියන් වෙනුවෙන් මේ අමුණ අලුත් වැඩියා කරලා අලුතෙන් හදලා නිර්මාණය කරලා අපට කන්න තුනම වැඩ කරන්න පුළුවන් විදියට අලුත් ව්‍යාපෘති රසකින් නිමා කරන්න යෙදුන අද දිනේ. ඒ හින්දා මට කියා ගන්න බැරි තරම් ඉමහත් සතුටකටපත් වෙන්න හේතු කාරණා වුණා. මොකද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඉඩම් හා පසු සම්පත් කුසිකර්ම අමාත්‍යතුමාගේ සුරතින් අද දින මෙතෙන්ට ඇවිල්ලා විවෘත කරා. ඒකට සමගාමීව ශ්‍රී ලංකාව පෝෂණය කරන ඒ වගේ ශ්‍රී ලංකාව සංවර්ධනය කරා ගමන් කරන අරගෙන යන නියමයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මගේ දැනීමේ හැටියට අපේ රටේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ප්‍රධාන කොට සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් තමයි මේ දැවැන්ත කර්තව්‍ය කෙරුණේ. ඒ නිසා අසරණ ගොවියන් විශාල පිරිසකගේ බඩගින්න නිවනවා. ඒ බඩගින්න නිවන සතුට නිමා කරගන්න බෑ. ඒ වගේම තමයි මේ අමුණ විනාශයටපත් වුණාට පස්සේ අසරණ වෙලා විහාරස්ථානවල ස්වාමින් වහන්සේලා ගෝජන සේවා රාජ්‍ය ආයතන අපි ඔක්කොම අසරණ වුණා. ඒ වෙලාවේ මේ දැවැන්ත කර්තව්‍ය බාරගෙන මේ විශාල ඇලමාර්ගය පස්වේල්ලකින් හරස් කරලා වසර දෙකක් අපට බත සපයා දුන්නු ආයතනයක් තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියන්නේ. ඉතින් ඒකෙන් ඉඳලා බොහොම සතුටින් කියා ගන්න නිම කරන්න බෑ. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි වර්ෂයේ සිට කන්න 3ක් අවුරුද්දට වැඩ කරන්න. අපිට ඒ අවශ්‍ය පසුබිම සලසා දෙන්න කියලා අපේ ගරු ජනාධිපතිතුමාගේ ඇතුළු රජයෙන් ඉල්ලනවා. අපට ඒකට අවශ්‍ය කළමනාකරණ ටික ලබා දීලා අපේ රට ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න මේ දැවැන්ත කරතවයට සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි. අද මේ අනිකට එක විවෘත වුණා. මොකද්ද ඔබතුමාට දැනෙන්නේ මොන වගේ දෙයක්ද? நவகிரி படிச்சலார் திறப்பு விழா எங்களை தேசிய மக்கள் சக்தியின் அரசாங்கத்தின் கீழ் விவசாயத்துறையை நவீன முறையாற்றுவதன் மூலமாக எதிர்காலத்தில் இந்த திட்டத்தின் ஊடாக 500 ஏக்கருக்கு மேற்பட்ட நெற்செய்யானது 3 வேளையும் செய்யக்கூடிய நிலைமையில் இருக்கி இது ஒரு துரித விவசாயத்தின் நவீனமயமாக்கல் ஊடாக எங்களோட நாடு செழிப்படைய எங்களோட தேசிய மக்கள் அரசாங்கம் சார்பாக நான் கேட்டுக்கொள்கின்றேன். எனது பெயர் கணபதி பிள்ளை தேவசியாமணி. நான் போரதீவு பற்றி பிரதேசத்தின் தேசிய மக்கள் சக்தியின் விவசாயம் மீன்பிடி கால்நடை வளர்ப்பு அமைச்சின் போரதீவு பற்றுக்குரிய இணைப்பாளராக கடமையாற்றி கொண்டிருக்கின்றேன். எனது தேசிய மக்கள் சக்தி அரசாங்கமானது மிகவும் தெளிந்த நீரோடை போன்ற ஒரு அரசாங்கமாக இந்த நாட்டை ஆட்சி செய்து கொண்டிருக்கின்றது. இந்த நாட்டுக்கு தலைமை வைத்து கொண்டிருக்கும் மதிப்புக்குரிய தோழர் அனுரகுமார திசாநாயக்கா அவர்களுக்கு இந்த இடத்தில் நான் தலைவணங்கி எனது வாழ்த்துக்களையும் வணக்கத்தையும் அவருக்கு தெரிவித்துக் கொள்கின்றேன். இன்று எங்களுக்கு ஒரு மிகப்பெரிய ஒரு சந்தோஷமான ஒரு நாள். விவசாய அமைச்சர் இங்கு வருகை தந்து இந்த அணைக்கட்டினை திறந்து வைத்து இதை மக்கள் பாவனைக்கு விட்டதை விட்டு நான் மிக மகிழ்ச்சி அடைகின்றேன். இன்னும் ஒரு விடயத்தை நான் கூறிக்கொள்ள விரும்புகின்றேன். போரதீவு தொகுதியில் இருக்கின்ற பொதுமக்களுக்காகவும் விவசாயி கால்நடை வளர்ப்பாளர்கள் மீன்பிடித்துறையினர் அவர்களுக்கு நான் ஒரு பணிவான வேண்டுகோளை விடுக்கின்றேன். என்னுடைய தொலைபேசி இலக்கமும் எந்த நேரமும் தொடர்ச்சியாக ஆன்லைனில் இருக்கும். என்னோட தொடர்பு கொண்டு போரேபட்டில் இருக்கின்ற விவசாயிகள் மீன்பிடியாளர்கள் பண்ணை வளர்ப்பாளர்கள் தொடர்பு கொண்டு தங்களுடைய பிரச்சனைகளை என்னிடத்தில் அணுகினால் நான் அதை எனது தேசிய மக்கள் சக்தியின் உயர்ப்பிடத்துக்கு அதை கொண்டு சென்று இந்த பிரச்சனைகளை தீர்த்து வைப்பேன் என்பதை மிக மகிழ்ச்சியான முறையில்
இந்த இடத்தில் பதிவு செய்து கொள்கின்றேன். நன்றி, வணக்கம்.